ප්‍රතිභාපූර්ණ නර්තන ශානරයන් ඉදිරි ලාංකීය නර්තන කලාවේ හැරියුම් ලක්ෂයන් සුපෝෂණය කරනුවස් ප්‍රාථමික අංශයේ සිට ජ්‍යෙෂ්ඨ අංශය දක්වා 400ක් ඉක්ම වූ සිසුන්ගේ නර්තන දක්ෂතාවන් සමගින් 25 වසරක අභිමානය සමරමින් එකම වේදිකාවක පෙළහර පෑමටයි මේ සූදානම. දයන් කහඳවල අපේ කලායතනයේ ස්වර්ණ රෝරක 2025 ඔක්තෝබර් 26 වෙනිදා උත්කර්ෂවත් විදිහට පවත්වන්න සියලුම කටයුතු සූදානම් කරලා තියෙන්නේ. දයන් කහඳවල කලායතනයේ අපේම නංගිලා, මල්ලිලා, අයියලා, අක්කලා තමයි මේ නර්තනාංගවලට ඉදිරිපත් වෙන්නේ. ඉතින් අපි අවුරුද්දක් තිස්සේ තමයි මේ කටයුතු සඳහා සූදානම් වෙන්නේ. ඉතින් මේ පාර සාම්ප්‍රදායික නැටුම් වලට අමතරව ගැමි නැටුම්, ඒ වගේම නිර්මාණාත්මක නැටුම් ආදියත් අපේ ප්‍රසංගයෙන් ඔයාලට දැක බලා ගන්න පුළුවන්. ූබරරුලඳුනා නාදලු කෝල කතා දැසින් පානසිනාවේ ශාස්ත්‍රීය හා නව නිර්මාණ නර්තන ප්‍රසංගය ස්වර්ණ රූරංග 2025. ස්වර්ණ රූරංග 2025. රුබ රටාවට පාට රටාමවනා රන්පිනි මුතු පරනාසියෝ ළඟ පලනා ලඳුනා රුවිනා බඳනා මන බඳනා. Get ready for an unforgettable evening of rhythm, color and talent. Dan Kahandavala Academy of Dance proudly presents Swarna Ruranga 2025, happening on October 26 at 6:30 p.m. at NIIBS Convention Center. Join us as over 400 students from little stars to seasoned performers take the stage to showcase their talent and passion. Experience the beauty of traditional folk dance, the energy of modern traditional and western hip-hop performances, and the power of drumming in spectacular night. Don't miss this celebration of art and movement. Come and witness the magic of Swarna Ruranga 2025. දයන් කහඳවල කලායතනයේ සියලුම දුවා දරුවන් අපේ කලායතනයේ කඩුවෙල කලායතනයේ හොරණ කලායතන සහ ගම්පහ කලායතනයේ 400කට අධික අපේ දුවා දරුවන් එකතු පහත වෙලා අපූර්ව නිර්මාණයක් කරනවා. ඒක තමයි ස්වර්ණ රූරංග 2025 නර්තන ප්‍රසංගය. ශාස්ත්‍රීය හා නව නිර්මාණ නර්තන ප්‍රසංගය. මේ වසරේ මේ ස්වර්ණ රූරංග නර්තන ප්‍රසංගය අපිට වැදගත් වෙන්නේ අපේ කලායතනයේ 25 වන අවුරුද්ද සමරන සුවිශේෂී මොහොතක තමයි අපි මේ අපූර්ව නර්තන ප්‍රසංගය සූදානම් කරන්නේ. අපේ කලායතනයේ ඉන්න සියලුම දුවා දරුවන්ට අපේ කලායතනයේ තියෙන නීතියක් තමයි අපි මොනියම් හෝ නිර්මාණයක් කරනවා නම් ඒ දරුවෝ දක්ෂද නැත්නම් ඒ දරුවෝ ඒකට දක්ෂ නැද්ද කියන එක අපි ඇත්තටම බලන්නේ නැහැ. මගේ කලායතනයේ ඉන්න හැම දරුවෙක්ටම මම සලකන්නේ එක හා සමානව. ඉතින් මේ කලායතනයේ ඉන්න පොඩි දරුවාගේ පටන් උසස් පෙළ සිසුවා දක්වා සහ අනෙකුත් වැඩිහිටි සිසුන් සියලුම දෙනා එකතු පහතු කරගෙන මේ මාසේ 26 වෙනිදා අපි මේ ප්‍රසංගය සූදානම් කරලා තියෙනවා. ඉතින් අපේ දරුවන්ගේ දක්ෂතා නරඹන්න දකින්න මමත් බොහොම නොවිසිල්ලෙන් ඉන්නවා එදාට මේ වේදිකාව අපේ දරුවන් වෙනුවෙන් විවෘත වෙලා තියෙන හින්දා. ඒ හින්දා මම අපේ දරුවන්ගේ දක්ෂතා බලන්න ඔබ සියලුම දෙනාට බොහොම ආදරෙන් ආරාධනා කරනවා මේ මාසේ 26 වෙනිදා හවස 6:20ට අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඔක්තෝබර් මාස 26 වන දින කැලණිය NIIBS Convention Center හිදී පැවැත්වේ. ඒ සඳහා ඔබට කෙරෙන ගෞරවනීය ආරාධනයයි මේ